මේ කණ්ණාඩි රාමුව විශේෂයි. ඔව් ඒක ලස්සනයි. ලස්සනක් ගැන නෙවෙයි ළමයෝ මං කිව්වේ. ඔයා දන්නවද මේ කණ්ණාඩියේ වර්ගඵලයම තියෙන වෙනත් ඍජුකෝණාශ්‍රාකාර කණ්ණාඩියක් ඔයා හදවගත්තනම් ඒකේ රාමුවට ඔයාට මීට වඩා ගාණක් වියදම් වෙනවා. ඒ කොහොමද? මට තේරුනේ නෑ. රාමුවකට ගාස්තුව ගන්නේ ඒකට යන ලී ප්‍රමාණය දිගට නේද? ඕ ඒ යන ලී ප්‍රමාණය තීරණය වෙන්නේ කණ්ණාඩියේ පරිමිතිය අනුව නේද? ඕ එහෙනම් මේ වර්ගඵලයේම තියෙන වෙනත් ඍජුකෝණාශ්‍ර ගත්තොත් මොන දිග පළල තියෙන ඍජුකෝණාශ්‍රයේද අඩුම පරිමිතියක් තියෙන්නේ? වර්ගඵලයේ සමාන නම් ඒ ඔක්කොගෙම පරිමිතියත් සමානයි නේද? නෑ දුවේ. මේක බලන්න. තේරුණා. මොකද්ද තේරුනේ? වර්ගඵලය වෙනස් නොවන ඍජුකෝණාශ්‍රයක පරිමිතිය අවම වෙන්නේ ඒක සමචතුරස්‍රයක් වෙනකොට.